කුර්තායකට එහෙම නැත්නම් ගවුමකට ලස්සන කරහැඩයක් මහන විදිය බලන්න. මම මේකට පාවිච්චි කරන්නේ බෝඩර් එකක් තියෙන මැටීරියල් එකක්. ඒ බෝඩරේ යට කොටසින් තීරුවක් තමයි මම මේ සඳහා යොදාගෙන තියෙන්නේ. මේකේ පළල ඔයාලට අවශ්‍ය විදියට ගන්න පුළුවන්. සයිසස් වලට අනුව ගන්න ඕනි දිග මම වීඩියෝ එකේ දාලා තියෙන්නේ. ඒ තියෙන දිගවල් වලට පටි අරගෙන ඒක හරිමදින් ආයෙම කපා ගන්න ඕනේ. ඊට පස්සේ එක පැත්තකින් ඒ පටි දෙක එකට තියලා මුට්ටු කරගන්න. මම මෙතෙන්දී යොදාගන්නේ යටට කොටු හැඩය. ඔයාලට කැමති නම් ඒක ත්‍රිකෝණ හැඩයට උනත් ගන්න පුළුවන්. තව වක්‍රාකාරයකට උනත් ඒ හැඩය යට කොටසින් හදා ගන්න පුළුවන්. හැබැයි බෝඩර් එකේ ඩිසයින් එක අනුව ඒ කොටස හදාගන්න එක ගැන සැලකිලිමත් වෙන්න. ඊට පස්සේ මම අර වැඩිපුර කොටසක් තියලානේ මහගත්තේ. මම ඒ කොටස මේ විදිහට අතින් හදා ගන්නවා. ඔයාලට කැමති නම් ඒ කොටස කපලා ඉවත් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔහම තියලා හොඳට අයන් කරගන්නත් පුළුවන්. ඔයාලට මේ සඳහා ෆියුසින් එකක් පාවිච්චි කරලා ඔය කොටස ඔයිට වඩා ශක්තිමත්ව තියාගන්න හදාගන්නත් පුළුවන්. මම මෙතෙන්දි කොටු හැඩයක් පාවිච්චි කරන නිසා යට කොටසින් නවලා තීරුවක් මහ ගන්නවා. ඊට පස්සේ අනිත් පැති දෙකත් ඒ විදිහටම නවලා මහ ගන්නවා. ඒ විදිහට පැති තුනක් මහ ගත්තාම ඇති. මොකද ඉදිරිපස කොටස කොහොමත් කැපිලි ඉවත් වෙන නිසා. ඊට පස්සේ මම මෙතෙන්දි අර කොටු හැඩය මහ ගත්ත නිසා මෙහෙම ඉදිරියට ඇවිල්ලා තියෙන කොටස් කපලා ඉවත් කරගන්නවා. මොකද නැත්නම් ඒක පේනවනේ කැතට. එතනින් පස්සේ ඒ කොටසේ වැඩ ඉවරයි. ඊට පස්සේ ඔයාලට කැමති නම් ඔක හොඳට අයන් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගවුම එහෙම නැත්නම් කුර්ත එකේ ඉස්සරහා කොටස තමයි ගන්න ඕනි. ඒ කොටසේ ඔය මන් දැන් දාලා තිබ්බ විදිහට මැදින් දෙපැත්තට අඟල් භාගේ ලකුණු කරගන්න. ඒ වගේම යටට අඟල් 3ක් ලකුණු කරගන්න ඕනි. එහෙම ලකුණු කරගන්න ඕන අන්න ඔය රූපෙත් පේන විදිහ හැඩයක් ගන්න ඕනි නම් විතරයි. ඊට පස්සේ මම කරන්නේ අර බෝඩර් එකෙන් මාගත්ත කොටස එහා මෙහා නොයන විදිහට හැමතැනම පින් කරගන්න එක. ඔයාලත් ඒ විදිහට කරන්න. මොකද එතකොට එහා මෙහා ගිහිල්ලා වරදින්නේ නැහැ. පිළිවෙලට ලස්සනට කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා අර මං කිව්වා වගේ හැඩයක් ගන්නවා නම් අර ත්‍රිකෝණාකාර හැඩේ මම නම් අර ඉරි විතරයි නැදගෙන තියෙන්නේ. ඔයාලා ඉරි ආකල්ලා හරියට ඉරක් ඇඳගෙන එතකොට අර එහා මෙහා නොවි කෙලින් මහ ගන්න පුළුවන්. ඒ වගේම මට කියන්න අමතක වුණා. බෝඩර් කොටසේ හරි මැදට අපේ ඉස්සරහා පළුවේ හරි මැද තියලා තමයි ඔය සේරම ලකුණු කරන්න ඕනේ. පේන විදිහට අපිට උඩට පේන තියෙන්නේ ඉස්සරහා පළුවේ හොඳ පිට. බෝඩර් කොටසෙත් හොඳ පිටට තමයි අපි අපේ උඩ කොටස තියාගෙන තියෙන්නේ. මම දැන් මැහුව විදිහට ඔයාලා ත්‍රිකෝණාකාර කොටස මහ ගන්න ඕනේ. මහලා අපි ඒ කොටස කපලා ඉවත් කරගන්න ඕනේ. ඒකේ අර ත්‍රිකෝණාකාර කොටසේ අන්තිම කොනේ හොඳට කපලා ඉවත් කරගන්න. එහෙම නැත්නම් ඒ හැඩේ ගන්න අමාරුයි. ඒ වගේම ඔය කපාගත්ත කොටසට පොඩි කට් මාක්ස් නුත් දාගන්න. ඊළඟට අපිට තියෙන්නේ ඔය කොටස් ටික ලස්සනට මහ ගන්න එක. වීඩියෝ එකේ පේන විදිහට ඔන්න ඔය බෝඩර් කොටස උඩ පැත්තට අරගන්න ඕනි. ඊට පස්සේ කොටස් පිළිවෙලට අතින් හදාගෙන ඒ හැඩේ අරගන්න ඕනි. ඊට පස්සේ පිළිවෙලට ඔක තියාගෙන ඔයාලට අයන් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් පින්ස් අරගෙන ওই කොටස හරියට තියලා පින්ස් වලින් ඒ කොටස එහා මෙහා නොයන රඳව ගන්න පුළුවන්. ඊට පස්සේ මම කරන්නේ ওই ත්‍රිකෝණාකාර හැඩය මහ ගන්න එක. වීඩියෝ එකේ පේන විදිහට ඒ ත්‍රිකෝණාකාර කොටස මහගෙන ඊට පස්සේ මම බෝඩර් එක කෙලින් තියලා බෝඩර් කොටස අපේ ඇඳුමට කෙලින් තියලා ඒ අවසානයේ වෙනකම් එතනට මහ ගන්නවා. ওই වීඩියෝ එකේ පේන විදිහට. ඒ විදිහටම ආයේ ඒ කොටස මහගෙන උඩට ඇවිල්ලා අපි ওই ත්‍රිකෝණාකාර කොටස ඉතුරු පැත්තත් මහ ගන්නවා. ඒ විදිහට මහගත්තාම අපේ එතන නිමාව හොඳ ලස්සන නිමාවක් ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ දෙපැත්තේ කොටස් දෙකයි යට කොටසයි මහ ගන්න එක. මං කලින් පින් කරගත්තේ නැති නිසා දැන් පින්ස් වලින් මං ඒක පිළිවෙලට තියාගෙන රඳව ගන්නවා. මතක තියාගන්න මේ වගේ කොටස් මහද්දී ඉක්මන් වෙන්න එපා. මොකද එතකොට එතන තියෙන ලස්සන පිළිවෙල ගන්න අමාරුයි. නෙත් එක තමයි අඳුමක මුලින්ම පේන්නේ කරයනේ. ඒ නිසා කර හැඩය කියන එක නැත්තම් කරට අපි මොකක් හරි ඩිසයින් එකක් යොදා ගන්නවා. මේ ඩිසයින් එක හරි ලස්සනට තියෙන්න ඕනේ. ඒ වගේම පිළිවෙලට තියෙන්න ඕනේ. එහෙම නැත්තම් මුළු ඇඳුමම තියෙන ලස්සන නැති වෙලා යනවා. මම මේ කියලා දෙන්නේ අපි මොකක් හරි ඇඳුමකට යොදා ගන්න පුළුවන් එක ඩිසයින් එකක් විතරයි. විශේෂයෙන්ම කුර්තා වලට මේ ඩිසයින් එක මේ දවස්වල ගොඩාක් සෝෂල් මීඩියා වල බැලුවොත් එක ඩිසයින් හොයාගන්න පුළුවන්. ඒවා මහන විදිහත් ගොඩාක් අය ෂෙයා කරගෙන තියෙනවා. ඉතින් ඔයාලගේ ඇඳුම ලස්සන කරගන්න මේ වගේ ඩිසයින් යොදා ගන්න ඔයාලටත් පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් ලයික් කරන්නත් අමතක කරන්න. අවසානයේට අපේ කර හැඩේ එන විදිහට මෙන්න මේ කොටස් වැඩි කොටස් කපලා ඉවත් කරගන්න තමයි. ඉතින් මේ වගේ ලස්සන ක්‍රම භාවිතා කරලා ඔයාලගේ ඇඳුමත් ලස්සන කරන්න. මම ගිහින්